කවද හරි හිතලා තියෙනවද අරය මං කොහොම කෙනෙක් කියලාද හිතාන් ඉන්නේ. එයා මං ගැන මොකද්ද හිතන්නේ? මං ආදරය කරන කෙනා, මං විවාහ වෙලා ඉන්න කෙනා මං මොන වගේද? මම කොහොම කෙනෙක් කියලාද තේරුම් අරන් ඉන්නේ? අද රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා කොහොම කෙනෙක් කියලාද හිතාගෙන ඉන්නේ කියලයි. හිතේ ඉන්න කෙනා ඕනම කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෙක් වුණත් වෙන්න පුළුවන්. Hi, welcome to Divine Tarot Coin. ඔයාලා හැමෝටම happy International Workers Day. මරත් අද ගොඩක් විශේෂ දවසක්. මගේ Divine Tarot Coin channel එක පටන් අරගෙන අදට අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද කාලය ඇතුළත මම ඔයාට අවශ්‍ය වෙලාවෙදී ගයිඩන්ස් එකක් ලබා දුන්නා කියලා විශ්වාස කරනවා. ඔයා දුකින් ප්‍රශ්නවල එද්දී ඔයාගේ හිතට සැනසීමක් ගෙනාවා කියලා විශ්වාස කරනවා. Thank you so much මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. I am beyond grateful for all of y'all. ඉදිරියටත් රීඩින්ග්ස් වලින් ඔයාට අවශ්‍ය වෙලාවෙදී ගයිඩන්ස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. Thank you so much. මට ඇත්තටම වචන නැහැ to express how grateful I am for all of you. එහෙනම් අද අපි රීඩින් එකට යමු. ස්ක්‍රීන් එකේ මේ වෙලාවේ ඉමේජස් 3ක් ඩිස්ප්ලේ වෙනවා. ඒකෙන් එකම එක ඉමේජ් එකක් තෝරගන්න. ඊට පස්සේ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් අද රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා. ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මං කලින් කිව්වාගේ ඔයාගේ යාළුවෙක්, ඔයාගේ බොස් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හිතේ ඉන්න කෙනා ඔයා කොහොම කෙනෙක්ද? ඔයා කොයි වගේ කෙනෙක්ද? ඔයාගේ අඩුපාඩු, ඔයාගේ දුර්වලතා, ඔයාගේ ස්ට්‍රෙන්ත්, ඔයාගේ පෙනුම, මේ දේවල් ඔයාගේ එනර්ජි එක ගැන කොහොමද හිතන්නේ? මෙන්න මේ විදිහේ රීඩින් එකක් තමයි ගේන්නේ. එහෙනම් රීඩින් එකෙන් හම්බ වෙනු. Pile number 1. Pile number 1 select කරපු ඔයාව අනිත් අය තේරුම් ගන්න තියන්නේ මිනිස්සු ගොඩාක් ඉන්න තැනකට ඔයා ගියත් ඔයාගේ presence එක, ඔයාගේ vibe එක හැමෝම notice වෙනවා. ඒක ඔයා හිතලා කරන දෙයක් නෙමෙයි. ඔයා කොහේ ගියත් ඔයාගේ vibe එක everybody will notice it or everybody will feel it. ඔයා උත්සාහ නොකරත් ලස්සනයි. ඔයා උත්සාහ නොකරත් අනිත් අයට ඔයාව අමතක කරන්න බෑ. ඔයා කාගේ ජීවිතයට ආවත් එයාගේ හිතේ හොඳ ඉමේජ් එකක් ඇති කරන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඔයාට ගොඩාක් ඉවසීම තියෙන, ජීවිතය බැලන්ස් කරගෙන ඉන්න, හැම දෙයක්ම තියෙන, හරිම කරුණාවන්ත, හොඳ හදවතක් තියෙන, ආවේගශීලී නැති, එකපාරට රියැක්ට් කරන්න නැතුව ඉන්න ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් කෙනෙක් විදිහටයි. එයා හිතනවා ඔයා ළඟ ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ඔයා මාර වයිස්, මාරම බුද්ධිමත්. හොඳට හිතලා තීරණ ගන්න. රණ්ඩු අවුල් සහගත දේවල් වලට අවුල් සහගත තත්වයන් පාලනය කරන්න ලේසියෙන්ම පුළුවන් විදිහේ හරිම වයිස් පුද්ගලයෙක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. එයා හිතනවා ඔයාගේ හිත ඇතුලෙන් ඔයා මාරම සංසුන් විදිහට ජීවිතේ ගෙනියනවා. ඔයා අවබෝධයෙන් හැම දෙයක්ම කරන්නේ. තව කෙනෙක්ගේ හදවත ආදරයෙන් පුරවන්න පුළුවන් කෙනෙක්. ඔයා self love කරනවා ඇති. එයාට හිතාගන්න බෑ ඔයා කොහොමද එකම වෙලාවෙදී calm and powerful. ඔයාගේ පෙනුමට ගොඩාක් sexually වගේම physically මෙයා attracted. ඔයාගේ පෙනුමේ මොකක් හරි තියෙනවා. එයාගේ හිත ඔයා ගාවට ගෙනාපු එයා ගොඩක් කැමති. මේක ඔයාගේ පෙනුමට සම්බන්ධ දෙයක් ගොඩක්ම. එයා ඔයාගේ හිනාවට කැමති වෙන්න පුළුවන්. ඔයාගේ ඇස් වලට, ඔයාගේ කොණ්ඩේට, ඔයා කතා කරන විදිහ, එහෙම නැත්නම් ඔයාගේ entire figure එකට. ගොඩක් කැමති මෙයා ඔයාගේ fashion styles වලට. ඔයා අඳින විදිහට, ඔයා ළඟ ඉද්දී එයාගේ desires aroused වෙනවා. ඒ කියන්නේ එයාගේ sexual feelings වැඩි වෙනවා, ඒවා activate වෙනවා වගේ දේකුත් සිද්ධ වෙනවා ඔයා ළඟ ඉද්දී. Pile 1 select කරේ opposite gender එකේ කෙනෙක්ව හිතේ තියාගෙන නම්. රීඩින් එක බලන ඔයා ගැහැණු කෙනෙක් නම් ඔයා පිරිමි ළමෙක්ව හිතේ තියාගන්න නම් pile number 1 select කරේ. රීඩින් එක බලන ඔයා පිරිමි කෙනෙක් නම්, පිරිමි ළමෙක් නම් ගැහැණු ළමෙක්ව හිතේ තියාගෙන, maybe ඔයාගේ crush එක වෙන්න පුළුවන්. ඔයාගේ crush එක හිතේ තියාගෙන නම් pile 1 select කරේ.
එයාට ඔයා එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ලොකු ආසාවක් තියෙනවා. සමහර විට හිතේ ඉන්න ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්, නෝ කන්ටැක්ට් වෙන්න පුළුවන්. හිතේ ඉන්න කෙනා කොහොම වුණත් එයාට ඔයා එක්ක ෆ්‍රෙෂ් රිලේෂන්ෂිප් එකක්, අලුත් ආරම්භයකට යන්න එයාගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඔයාගේ එන වයිබ් එකට එයා මාරම කැමතියි. එයාට හිතාගන්න බැරි වුණ දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා ඕපන්ද නැත්තම් හිතේ තියෙන දේවල් ඔයා හංගගෙනද කතා කරන්නේ. හිතේ ඉන්න කෙනා ඔයාගේ ආදරවන්තයා, විවාහ සහකරු හෝ ක්‍රෂ් එක නම් එයා හිතනවා ඔයාට මාව ගැඹුරෙන් දැනෙනවා ඇති. ගැඹුරෙන් දැනෙනවද දන්නෙත් නෑ, නැත්තම් ඔයා මාව දැනෙනවා වගේ ඉන්නවද දන්නෙත් නෑ. එයා හිතනවා ඔයා ටිකක් පරිණත නැහැ. thinking patterns එයාගේ තරම්ම ශක්තිමත් නැහැ. ඒ වගේම තමයි එයා ඔයා හරිම cute, adorable කෙනෙක් විදිහටයි දකින්නේ. ඔයා මොන වයසේ කෙනෙක් වුණත් එයා දකින්නේ ඔයා පොඩි ළමෙක් විදිහටයි. ඔයා හරිම colourful. ඔයාට පුළුවන් හැමෝගෙම මුහුණට හිනාවක් ගේන්න. එයාට ලොකු ආසාවක් තියෙනවා ඔයා වගේ කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් ඇති කරගෙන බලන්න. මෙතන සෙක්ෂුවල් එනර්ජි එකකුත් පෙන්නුම් කරනවා ඔයාගේ හිතේ ඉන්න කෙනාගෙන්. ඔයාගේ බාහිර පෙනුමට මෙයා ගොඩක් කැමති. ඔයාගේ ගතිගුණ වලටත් කැමති. හැබැයි ඊට වඩා මෙයාගේ හිත ගිහිල්ලා තියෙන්නේ ඔයාගේ පෙනුමට. ඔයාගේ cute looks වලටයි. මොන වයසේ කෙනෙක් වුණත් එයා ඔයාව දකින්නේ cute. හරිම පොඩි ළමයෙක්. එහෙම නැත්නම් ජීවිතේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. ලෝකෙ සිද්ධ වෙන දේවල් ඔයා වැඩිය දන්නේ නැති කෙනෙක් විදිහටයි. සමහර වෙලාවට එයා හිතනවා මොන හරි දෙයකට ඔයා මට මික්ස් සිග්නල්ස් දෙනවාද කියලාත්. ඒක ගැන හිතලා බලන්න මොකද්ද මේ දේ? මොකද ළඟදී ඉඳන් එයා හිතන්න අරන් තියෙනවා ඔයා මට මික්ස් සිග්නල්ස් දෙනවද? ඔයා රිලේෂන්ෂිප් එකකට යන් කියනවද? ඔයා මට ඉංග්‍රීසි මොන හරි අඟවනවද? ඔයාගේ අලුත් දෙයක් පටන් ගන්න තියෙන බයට එයා කැමති නැහැ. ඒක තමයි එයා ඔයාගෙන් දකින ලොකුම දුර්වලතාවය. සමහර වෙලාවට ඔයාගේ low confidence අවස්ථාවන් තියෙන්න ඇති. එයා දකින්නේ ඔයාට මීට වඩා හොඳ confidence එකක් ඇතුව මුහුණ දෙන්න තිබ්බා. ඔයා රිස්ක් එකක් ගන්න නැතුව රිස්ක් එකක් නොගෙන ඉන්නවා නම් අන්න ඒකට එයා කැමති නැහැ. එයා විශ්වාස කරනවා ඔයා ආස දේවල් ඔයා කරන්න ඕන. ඔයා ඒ දේවල් වලට ඔයා ආස දේවල් ඔයාට කරගන්න විදිහක් නැත්තම්, ගෙදරින් සපෝට් එකක් නැත්තම්, ඔයා ඒ දේවල් වලට මගෙන් උදව් ඔයාට ගන්න පුළුවන්. මම ඔයාට ඕනම වෙලාවක උදව් කරන්න බලාගෙන ඉන්නේ. You just need to ask from me. සමහර වෙලාවට ඔයාට කොච්චර හොඳට ඒක කරන්න පුළුවන් වුණත් ඔයා බෑ කියලා ඒක අල්ලලා දාලා නිකන් ඉන්නවා ඇති. නැත්තම් ඔයා වැඩ කල් දානවා ඇති. ප්‍රොක්‍රස්ටිනේට් කරනවා ඇති. අනේ ඒ වගේ දේවලුත් මෙයා ඔයාගෙන් දකිනවා. එයා විශ්වාස කරනවා ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඔයාට ඔයාගේ ජීවිතේ නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක්. ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක්. ඔයා ලෝකෙ මිනිස්සු ආව රටේ අය දැනගන්න ඕන කෙනෙක්. ඔයා මේ ඉන්න තත්වෙට වඩා ඔයා ගොඩක් උඩට යන්න ඕන කෙනෙක්. ඉතින් මෙයා මෙහෙම හිතනවා කියන්නේ, එයා විශ්වාස කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ මොකක් හරි ඔයාට පේන්නේ නැති ලොකු ස්කිල් එකක් වෙන්න පුළුවන් ඔයාගේ තුල සැඟවිලා ඇති. ඉතින් රීඩින් එක බලලා ඉවර වෙලා ඔයාම කල්පනා කරලා බලන්න. ඇයි මෙයා මෙහෙම හිතන්නේ? මොකද්ද මෙයා මගේ විශේෂයෙන්ම දකින්නේ කියලා. අද රීඩින් එක බලුවා subscribe නොකර නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් කරන් එන්නම්. පරිස්සමින් ඉන්න එතකම් bye bye. Pile number 2. Pile number 2 select කරපු ඔයා මෙහෙම කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ කාව හිතේ තියාගෙන ෆයිල් එකට හිත ගියත් එයා මුලදී ඔයා ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ ඔයා ඔයාගේ හැම දෙයක්ම බ්ලොක් කරගෙන ඉන්නේ. ඔයා වෙනස් වෙන සුළු කෙනෙක්. ඔයා ගැන අනිත් අය සමහර විට ඔයාගේ තරහකාරයව වෙන්න පුළුවන්. ඔයාට නැති දේවල්, ඒ කියන්නේ ඔයාගේ පර්සනැලිටි එකේ නැති අඩුපාඩු වෙන්න පුළුවන්. ඔයාගේ පර්සනැලිටි එකේ නැති දේවල් මේ පර්සන්ට කියලා තියෙනවා.
ඔයා දුර්වල කියන කිසිම දෙයක් කරගන්න බැරි වෙනස් වෙන විදිහේ එතකොට හරිම කපටි ඒ වගේම හරිම සෙල්ෆිෂ් පුද්ගලෙක් විදිහට තමයි කියලා තියෙන්නේ. හැබැයි එයා ඒක 100% විශ්වාස කරලා නැහැ. හැබැයි විශ්වාස කරන්නේ නැතුව ඉඳලත් නැහැ. ඔයාට බිස්නස් එකක් කරන්න පුළුවන් ඒත් ඔයා ඒක බ්ලොක් කරගෙන ඉන්නේ. ඔයාට සේල්ස් කරන්න පුළුවන්, ඔයාට මොන හරි දෙයක් සෙල් කරන්න පුළුවන්, ඔයාට පර්සනල් බ්‍රෑන්ඩින් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒක බ්ලොක් කරගෙන ඉන්නේ. ඔයාට ලීඩර්ෂිප් එක හොඳට ගැලපෙනවා ඒත් ඔයා උත්සාහයක් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් ඉස්සරහට යනවා ආයෙ පිටිපස්සට එනවා පොඩි චැලෙන්ජස් වලට ඔයාට මුහුණ දෙන්න බය, ඔයාගේ බය ගොඩක් ලොකුයි. ඉතින් අර ඔයාට මුහුණ දෙන්න බය, ඔයාට සමහර විට වටපිටාවෙන් සපෝටිව් ගතිය අඩු ඇති, සපෝට් එක අඩු ඇති. කොහොම හරි ඔයාට කොච්චර ඉස්සරහට යන්න පුළුවන් වුණත් ඔයා ඉස්සරහට යන්නේ නැතුව ඔයාගේ මාර්ගයන්, ඔයාගේ මන්පෙත් ඔයාම හිර කරගෙන ඉන්න පුද්ගලයෙක් විදිහට තමයි ඔයාගේ හිතේ ඉන්න කෙනා මුලදී ඔයා ගැන හිතලා තියන්නේ. හැම දෙයක්ම ඔයා විසින්ම හිර කරගෙන ඉන්න කෙනෙක් විදිහටයි. ඔයාව දැනගත්තට පස්සේ එයා ඔයාව දකින විදිහ මුළු මනින්ම වෙනස් වෙලා තියෙනවා. එයා ඔයාව දැන් දකින්නේ ගොඩාක් හදවතින් ලස්සන කෙනෙක් විදිහටයි. ඔයා ජීවිතයේ තේරුම හොයන කෙනෙක්. සම්බන්ධතාවල තේරුම හොයන කෙනෙක්. ඔයාගේ තියෙන අමුතු මෘදු බව, ඔයාගේ තියෙන හරිම යුනික් සොෆ්ට්නස් එක ඔයා ඒක වහගෙන ඉන්නේ. එයා ඔයාගේ කැමැතිම ඔයාගේ ෆ්ලර්ටින්ග්ස් වලටයි. එයා දකින්නේ ඔයාට ඕනම කෙනෙක්ගේ හිත දිනා ගන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඔයාට ලස්සන්ට අනිත් අයට හිතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන්. Whoever this person is, this person wants to start a relationship with you because maybe this person might be your best friend, maybe this person might be your co-worker, this person might be your crush or the person that you love. Whoever this person is, he or she wants to start a relationship with you. හිතේ ඉන්න කෙනා කවුරු වුණත් එයාට ඔයා එක්ක සමීප සම්බන්ධතාවයක් පටන් ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් වෙන්න ඕන. කොහොම හරි ඔයාව යාළු කරගන්න ඕන. ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට එන්න ඕන. ඔයා එකට ඉන්න ඕන. ඔයා එක්ක වැඩිපුර කතා කරන්න ඕන. ඔයා එක්ක වැඩිපුර ටෙක්ස්ට් කරන්න ඕන. ඔයා වැඩිපුර හම්බ වෙන්න ඕන. ඉතින් මේ පුද්ගලයා කොහොම හරි ඔයාට ඩිරෙක්ට්ලි කිව්වේ නැති වුණාත් එයා කොහොම හරි එයාගේ වේග, එයාගේ පාර හදාගෙන චුට්ට ඔයාට එයාගේ හිතේ තියෙන දේවල් කියන්න ගන්නවා. ඔයාගේ හොඳම යාළුවෙක් වෙන්න ඇති. දැනට තියෙන කනෙක්ෂන් එකට වඩා එයාට ඕන ඒක ඉම්ප්‍රූව් කරගන්නයි. මෙයාගේ හිතේ හැංගිලා තියෙන දෙයක් තමයි මට ඔයා එක්ක මීට වඩා කතා කරන්න තිබ්බනම්. ඔයාගේ නම්බර් එක හරි, ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල නේම්ස් හරි, ඔයාගේ සෝෂල්ස් වල නම් හරි මට දැනගන්න තිබ්බනම් මීට වඩා අපිට කතා කරන්න පුළුවන්. ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම මාරම ඉක්මනින් ඔය දෙන්නගේ කනෙක්ෂන් එක මේ තියෙන ස්ටේජ් එකට වඩා, මේ තියෙන මට්ටමට වඩා ඉම්ප්‍රූව් වෙන්න ගන්නවා, වැඩි දියුණු වෙන්න ගන්නවා. මේ කෙනාගේ හිතේ අනිවාර්යයෙන්ම ඔයා ගැන අදහසක් තියෙනවා. Whoever this person is, කවුරු වුණත් එයාට ඔයා එක්ක affair එකක් පටන් ගන්න උවමනාවක් තියෙනවා. ඔය දෙන්න තාම හම්බෙලා නැත්තම්, මූණට මූණ දැකලා නැත්තම්, ඔය දෙන්න ෆිසිකලි තාම හම්බ වෙලා නැත්තම් මෙයාට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ඔයාව ෆිසිකලි මීට් වෙන්න. ඔය දෙන්න හිතේ හැඟීම් හිර කරගෙන හිටියනම් ඒව අනිවාර්යයෙන්ම කියන්න හම්බෙන chances ගොඩාක් හම්බ වෙනවා ඔය දෙන්නට. ඔයාගේ පර්සන් හිතනවා සමහර වෙලාවට ඔයා සමහර විට බ්‍රේක්අප් වලට මුහුණ දෙන්න ඇති. ඔයාට මොන හරි මිස් වුණ අවස්ථාවන් වෙන්න පුළුවන්. ඔයා තාමත් ඇයි අතීතයේ වුණ දේවල් තාමත් වර්තමානයේ වුණා වගේ අල්ලගෙන ඉන්නේ. මෙච්චර හොඳ දේවල් ඔයාගේ ජීවිතේ වෙනවා. ඔයාට මම ඉන්නවා. ඔයාට ආදරය කරන අය ඉන්නවා. ඇයි ඔයාව දාලා ගියපු කෙනෙක්, ඇයි ඔයාව එපා කියලා ගියපු කෙනෙක් ගැන තාමත් ඔයා වොරි වෙන්නේ, තාමත් ඔයා එයා නිසා අඬන්නේ. තාමත් ඇයි ඔය අතීතය නිසා පසුතැවෙන්නේ? එයා ඒක එයාගෙන්ම අහනවා. එයාට තාම ඒකට උත්තරයක් හම්බ වෙලා නැහැ. මෙයා ඔයාගේ දේවල් ඇයි ඔයා මෙහෙම කරන්නේ කියන එක එයාගෙන්ම අහන්න පටන් අරන් තියෙනවා. එයා කැමතියි ඔයා ජීවිතය සුබවාදී විදිහට දකින්නවට.
ඔයාට මොන වගේ කරදර තිබ්බත් ජීවිතේ හරිම පොසිටිව් එහෙම නැත්නම් පොසිටිව් දේවල් මට වෙයි all is well කියලා හරි ඔයා හිතනවට හැමදේසෙම එයා මාරම කැමතියි. එයා කැමතියි ඔයා විශ්වාස කරනවට කාලය විසින් හැම දෙයක්ම විසඳලා දෙයි. එයා කැමතියි අතීතේ වුණ දේවල් ඔයා lessons විදිහට අරගෙන අනාගතයක් හදා ගන්නවට තවත් ඒ අතීතයේ වෙච්ච දේවල් නැවත රිපීට් වෙවි. ඒ lessons වල ඔයා ඉන්නේ නැතුව ඒක lesson එක ගත්තා. ඔයා අනාගතය හදාගත්තා. ඔයා move on වෙනවට එයා මාරම කැමතියි. එයා දැන්ලා තියෙනවා හිත රිදුනහම ඔයා ඉක්මනින් ඈත් වෙනවා. එයාට ඕන ඔයා තවත් ශක්තිමත් වෙනවා දකින්න. ඉස්සරහට යනවා දකින්න. ඔයා තවත් තමන්ගේ තුලින්ම ඔයා ජයග්‍රහණය කරනවා දකින්නයි. අද රීඩින් එක බලුවේ සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් කරන් එන්නම්. පරිස්සමින් ඉන්න එතකම් bye bye. ෆයිල් නම්බර් 3. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා කොහොම කෙනෙක් විදිහටද දකින්න කියලා බලුවොත් එයා විශ්වාස කරනවා ඔයා අමාරු කාලෙන් දැන් ටික ටික හීල් වෙන ගමන් ඉන්නේ. ඔයාගේ ජීවිතේ තිබ්බ අමාරු කාලවල ගැන දන්න කෙනෙක් වෙන්න ඕන මේ කෙනා. මොකද එයා හිතනවා දැන්වත් ඔයා රෑදවල් නොබලා කන්නේ බොන්නේ නැතුව අඬ ඉන්නේ නැතුව ඔයා දැන්වත් ඕවර්තින්ක් කරන එක නවත්තලා ඔයාගේ වැඩ කරගෙන ඔයා move on වෙයි කියලා. එයා හිතනවා ඔයා දැනටමත් move on වෙන ගමන් ඉන්නේ කියලා. එයා හොඳටම දන්නවා ඔයා මොකක් හරි දෙයක් වෙනුවෙන් සෑහෙන ඇඬුවා. සෑහෙන ඩිසපොයින්ට් වුණා, රිග්‍රෙට් වුණා, ෆ්‍රස්ට්‍රේට් වුණා, ස්ට්‍රෙස් වුණා. සමහර විට ඔයාට ડિප්‍රෙෂන් වුණත් හැදිලා තියන්න ඇති. එයා දකිනවා ඔයා lessons විදිහට අරගෙන ඊළඟ පාර ඒව ඇති වුණොත් ඒ දේවල් වෙනස් විදිහට ඔයා ඒ දේවල් වලට වෙනස් විදිහට මුහුණ දෙන්න ඔයා ඉගෙන ගනී කියලා. සමහර විට ඔයා ඔයාගේ struggles තනියම දරාගෙන ඉන්නවා ඇති. එහෙම තනියම හැම දෙයකටම මුහුණ දෙන කෙනෙක් නම් ඔයා හිතේ ඉන්න කෙනා හිතනවා ඔයා දැන්වත් මට ඒවා කියයි. මෙයා විශ්වාස කරනවා ඔයා ගොඩාක් විශ්වාසනීය කෙනෙක්. ඔයාට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඔයාට ඕනම වැඩක් බාර දෙන්න පුළුවන්. ඕනම වැඩක් ඔයාට බාර දුන්නොත් ආයි ඒක ගැන හොයන්න දෙයක් නැහැ. ඔයා 100% perfect විදිහට ඒක කරලා දෙනවා. ඔයා එහෙම සල්ලි පස්සේ යන කෙනෙක් නෙමෙයි. ඔයා සල්ලි වලට කැමතියි. අපි හැමෝටම සල්ලි ඕන. අපි හැමෝම සල්ලි වලට කැමති වෙන්න ඕන. හැබැයි ඔයා අර මනුස්සකම දන්න කෙනෙක්, ඕන කෙනෙක්ට ඔයා උදව් කරන කෙනෙක්, ඕන කෙනෙක්ගේ දුක දන්න කෙනෙක්, ඕන කෙනෙක්ට සල්ලි දෙන්න තරම් ඔයාගේ හිත ඒ වෙලාවේදී උණු වෙන කෙනෙක්. ඔයාගාව එක බනිස් ගෙඩියයි නම් තියෙන තව කෙනෙක් බඩකින් ඉන්නවා නම් ඔයා කන්නතුව ඒක ඒ කෙනාට දෙන්න තරම් විදිහේ ඔයාගේ හිත හරියම warm hearted, milk hearted කෙනෙක් කියලා එයා හිතනවා. එයා ඔයාව සම්පූර්ණ personality එක තේරුම් අරන් තියෙන්නේ කිසි දෙයක් ගැන එහෙම ලොකුවට ඔයාට සීරියස් ගතියක් නැති. අනාගතය වෙන්න පුළුවන්. ඔයා හිතන විදිහ අනිත් අයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. අනිත් අය සීරියස් විදිහට හිතද්දී ඔයා හැම දෙයක්ම හරිම normal විදිහට හිතන කෙනෙක්, සීරියස් නැතුව හිතන කෙනෙක්. ඉතින් ඔය දෙන්නගේ ඒජ් ගැප් එක කොයි වගේ වුණත් හිතේ ඉන්න කෙනා ඔයාට වඩා වැඩිමල් වෙන්න පුළුවන්, ඔයාට වඩා බාල වෙන්න පුළුවන්, සේම් ඒජ් වෙන්න පුළුවන්. කොහොම ඔය දෙන්නගේ ඒජ් ගැප් එක තිබ්බත් එයා ඔයාව දකින්නේ පොඩි ළමෙක් විදිහටයි. ඔයාගේ ජීවිතේ හරීම කලර්ෆුල්. හැබැයි ඔයා දුර දිග බලන්නේ නැතුව ගන්න තීරණ නිසා ඔයා සමහර වෙලාවට ඔයාව තෝරගන්න ඕන අවස්ථාවේදී ඔයා ඔයාව තෝරගන්න නැතුව අනිත් අයව තෝරගෙන අනිත් අයට උදව් කරන්න ගිහිල්ලා විශේෂයෙන්ම ඔයාගේ හදවත හරිම උණුසුම් නිසා ඔයා ගොඩක් කරුණාවන්ත නිසා ඔයා අනිත් අයට උදව් කරන්න ගිහිල්ලා ඔයා සෑහෙන අමාරුවේ වැටිලා ඇති. එයා හිතනවා ඉදිරියේදීත් ඔයා මේ දේවල් හදාගත්තේ නැත්නම් ඔයා මාර විදියට අමාරුවේ වැටෙන්නයි යන්නේ. රීඩින් එක ජෙනරල් රීඩින් එකක් නිසා සමහර අය ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ පර්සන් හිතනවා ඔයා වර්නරබිලිටීස් ලේසියෙන් පෙන්වන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට අවශ්‍යම වෙලාවට ඔයා වැටුණ වෙලාවට ඔයා කොච්චර අනිත් අයට උදව් කරත්
ඔයා වැටුණ වෙලාවට ඔයා emotionally shut down වෙනවා. ඔයා ඔයාගේ ප්‍රශ්න අනිත් අයට කියන්නේ නැහැ. ඔයා I'm fine, I'm doing great, nothing is wrong with me, මට කිසිම ප්‍රශ්නයක් නැහැ, මං හොඳින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නලා ඔයා හිත ඇතුලෙන් අඬන කෙනෙක්. එහෙම කෙනෙක්ද ඔයා? ඉතින් ඒක ගැන හිතලා බලන්න ඔයා ඇත්තටම එහෙම කෙනෙක්ද කියලා. ඔයාගේ පර්සන් ඔයා ගැන කොච්චර ඇකියුරේට්ලි දැනගෙන තියෙනවද, ඔයාව කොච්චර ඇකියුරේට්ලි රීඩ් කරලා තියෙනවද කියලාත් කල්පනා කරලා බලන්න. ඔයාගේ තියෙන චයිල්ඩිෂ් කමට එයා සෑහෙන කැමතියි. රීඩින් එක බලන ඔයා වයස 25ට වඩා අඩු කෙනෙක් නම් ඔයාගේ පර්සන් හිතනවා ඔයා මාරම cute and adorable. ඔයා වගේ cute කෙනෙක් මට ආය හම්බ වෙන්නේ නැහැ. එයා ගොඩක් කැමතියි ඔයාගේ හිතේ හිර කරගෙන ඉන්න දේවල් ඔයා එයාට කියනවට. ඔයා කියන්නේ නැති වුනහම කියන එක අඩු වුනහම එයාට දැනෙන්නේ ඔයා එයාට පිට කෙනෙක් වගේ සලකනවා කියලයි. එයා හිතේ හිර කරගෙන ඉන්නවා ඔයාගේ වචන නිසා ඔය දෙන්න අතර ගැටුමක් ඇති වුණා නම්, ඔයාගේ වචන නිසා ඔයා රූඩ් විදිහට එයාට සැලකුවා නම්, මොන හරි ඔයාගේ වචනයක් නිසා එයාගේ හිත කොච්චර රිදුනද කියලා එයා හිතනවා. ඔයා දන්නවද දන්නේ නැහැ මගේ හිත කොච්චර රිදුනද ඔයා ඒ කිව්ව දේ නිසා. ඔයාගේ වචන නිසා ගොඩාක් වෙලාවට වෙන්න පුළුවන් එයාගේ හිත සෑහෙන රිදිලා තියෙනවා. ඉතින් ඔයා එහෙම රිදන්න හිතාගෙන කියන දේවල් නෙමෙයි වෙන්න පුළුවන්. anyways එයාගේ හිත රිදිලා තියෙනවා ඔයා කිව්ව දේවල් වලට. ඔයාලා අතරේ ඊගෝ බැටල්ස් ඇති. ඔයා එයාගේ අදහස් මෝඩයි කියලා හිතනවා ඇති. එහෙම නැත්නම් ඔය දෙන්නගේ ඇති වෙන ආගියුමන්ට්ස් තවත් ඔයාගේ පර්සන්ට දරා ගන්න ඉවස ගන්න අමාරුයි. ඔයාගේ පර්සන් හිතනවා ඔයාට සොෆ්ට් විදිහට කතා කරන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද. ඔයා සොෆ්ට්, ඔයා හරිම සොෆ්ට්, ඔයා හරිම චයිල්ඩිෂ්, ඔයා පොඩි ළමෙක් වගේ කෙනෙක්. ඔයාගේ කතාවත් ඔයාගේ හිත රිදුනහම වෙන්නේ නැති. ඉතින් ඔයා හිත රිදුනට ඔයාගේ හිත රිදුනහම ඔයා කතා කරන විදිහත් සොෆ්ට් වුණා නම් කොච්චර හොඳද කියලා එයා හිතනවා. එයා හිතනවා ඔයා දන්නව ඇති ඔයා දේවල් හංගන්න අපි දෙන්න තවත් දුරස්ත වෙනවා. රීඩින් එක බලන ඔයා ගැහණු කෙනෙක් නම් ඔයාගේ පර්සන් හිතනවා ඔයාට මොකක් හරි පිරිමි අය එක්ක තරහාවක් තියෙනවා. ඔයා කටින් කියන්නේ නැති ඔයාට පිරිමි අය එක්ක තරහාවක් තියෙනවා. ඔයාලා අතරේ ඇතිවෙන පොඩි සිටුේෂන්ස් උනත් ඉවර වෙන්නේ වැරදි වැටහීම් වලින් වෙන්න පුළුවන්. unspoken disagreements, no contact situations ඇති වෙනම ඇති පොඩි දේවල් වලට පවා. එයා විශ්වාස කරනවා ඔයා ස්ථාවර වෙන්න පුළුවන් කෙනෙක්, ඔයා ජීවිතේ හොඳ තැනකට යන්න පුළුවන් කෙනෙක් කියලා. අද රීඩින් එක බලුවේ subscribe නොකරනම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් අරගෙන එන්නම්. ඔයාලගේ හිතේ තියෙන කැමතිම රීඩින් topics මට comment කරලාත් කියන්න. ඒවට මම රීඩින් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා වෙනුවෙන්ම. ඊළඟ දවසෙත් රීඩින් එකක් කරන් එන්නම්. පරිස්සමින් ඉන්න එතකම් bye bye.